මේ මැප් එක බලන්න බූරුවේ බූරු අලියේ මැප් එකක් බලන්න තේරෙන්නේ නැහැ. මේකේ vlog එකක් පෙන්නනම් අපි ගිහලා කොහොමද පාටි එන්ජොයි කරන්නේ. අද ලොකු ට්‍රිප් එකක් කරන්න තියෙනවා. ට්‍රිප් එකක් කියන්නේ අපිට තියෙනවා අද ගහල්ල යන්න. මම නැගිට්ටා අරුන් දෙන්න නැගිටලත් දන්නේ බලමු කියලා නැගිටලාද කියලා. අපි යන්නේ I love brunch party වදිනවා ගාල්ලේ තල්පේ. ඉතින් මගේ යාළුවෝ දෙන්න ප්ලේ කරනවා Harmony Forest ශානුයි මැචි. අපි ඩෝන් උනා ඕපන් පාටි එකක් එන්ජොයි කරන්න. ඒ නිසා අපි යාළුවෝ දෙන්න ප්ලේ කරන නිසා උන් අපිත් පිටත් උනා I love brunch party එකට එන්ජොයි කරන්න පොඩි ආතල් එකක් දාලා යන්න. මේ නැගිටා ගාල්ලේ යන්නද? යකෝ 8-9ක් පහු වෙලා තියෙනවා. තවත් මොකක්ද තවද කියන්නේ? බලන්න අත වෙලා අර තිනියවද පොන්නේ? නැගිට අරක බලනවා දැක්කද? බොයිස් ශද්දා ගත්තා නේ. මම නම් උඩ තට්ටු ඉන්නේ අර කට්ටිය පහළ ලෑස්තිනකම මත් ලෑස්තිලා මේකේ vlog එකක් පෙන්නනම් අපි ගිහිල්ලා කොහොමද පාටි එන්ජොයි කරන්නේ. අපි ආව හයිවේ එකට. දැන් අපි යන්න හදන්නේ මාකුඹුර හයිවේ එකෙන් අපි ගාලු යන පිටත් වුණා. අපේ ගමනට මොන්ටිත් එකතු වුණා. ඔය ඉන්නේ මොන්ටි. මොයි රවුල වල ඉන්නේ මෙත කොල්ලෙක්. ඉතින් සුපිරි කොල්ලෙක් තමයි. අපි ගියේ කෙලින්ම අහංගම. දැන් පේනව නේද කොල්ලෝ නිදි. මටත් ඉතින් හොඳට නිින්ද ගියා. බස් එක කියන්නේ හොඳට නිදි යන්න පුළුවන් තැන. කොහොම හරි අපි ගියේ මුලින්ම ගාලු ටවුන් එකට. ගාලුට ගිහිල්ලා අපි මුලින්ම කරේ shopping කරපු එක. කෙල්ලෝ වගේ නෙමෙයි. හැබැයි ඉතින් shopping පාරක් නම් දැම්මා. ඒ දාලා අපි කෙලින්ම ගියේ අහංගම අපි නැවතුණු තැනට. අපි අහංගමට ගියේ. එතන හිටියා සුපිරි කොල්ලෝ සෙට් එකක් අපිට සැලකුවා කියලා වැඩක් නැහැ. ඒ ගැන නම් මොන්ටිගේ ශානුගේ යාළුවෝ ටික ඔය පේනවනේ. ඔය සැලකීම නිසාම තමයි අපිට එක වීඩියෝ එකක් ගන්න බැරුණා හරියට. මොකද ඉතින් වීඩියෝස් ගන්න සිහියක් තියෙන්නේ නැහැ නේ. ඒ වෙලාවට ඒක ඔයාලට තේරෙනවනේ. කොහොම හරි අපි රෑ නිදා ගන්න ලෑස්ති වුණා. ශානුයි මෙචේ හිටියේ එක රූම් එක. අපි හිටියේ එක රූම් එක. ඉතින් ෆුල් හැපනින් බෝනින් අපි ඉන්නේ අහංගම. නැගිටපන් ඒ කොල්ලෝ දාමනේදී අහංගම ඉන්නේ. මයි මෙචියයි අපි දෙන්න උදේම නැගිට්ටා. මොකද මෙචියට මේ තල්පේ පාටි තියෙන තැනට යන්න ඕන වුණා. මොකද ප්‍රොමෝෂන්ස් වීඩියෝ එකක් කරන්න. ඒක නිසා මම මෙචියව අරගෙන තල්පේට යන්න පිටත් වුණා. ඒ නිසා මම උදේම නැගිට්ටා. ඔය බලන්න තාම අපේ අනිත් යාළුවෝ ටික නැගිටලා නැහැ. ඔය ඉන්නේ රණා තාම නැගිටලා නැහැ. රණා නැගිට්ටේ කිරියක බොන්න තිනෝ කොට පස්සේ තමයි රණා ටක් ගාලා ඔය ඇඳින් පැනලා දුවන්න හදන්නේ. පොර ඉතින් කිරි බොන්න හරි රුසිය. ඒක නිසා ඔය දුවන්නේ. ඊට පස්සේ මායි මැචි ඉක්මනටම රෙඩි වෙලා අපි දෙන්න තල්පේ යන්න පිටත් වුණා. උදේට කිරි බොන කෙනෙක් නෙමෙයි. හැබැයි පිට තැනකට ආවම හදලා තිනකොට බොනවා. නැත්නම් සාමාන්‍ය ජීවිතේ උදේට කිරි බොන්නේ නැහැ. අපි යනවා අංගම ඉඳලා තල්පෙට යනවා. මට සමහර වීඩියෝස් ෂූට් කරගන්න බැරුණා කියලා අපි පාටියට ගිය වෙලේ පාටියට රෙඩි වෙනවා. තාම සවුන්ඩ් බැලන්ස් කරනවා, තාම ඉක්විප්මන්ට්ස් හයි කරනවා, ඒ දේවල් වෙනවා. ඔය මම පොඩි ස්ටෝරි එකකට ගත්ත කෑල්ලක් තමයි දැන් වීඩියෝ එකට දැම්මේ. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා ඔන්න ආයි චේන්ජ් එකක් දාගෙන අපි සෙට් එකම යන්න පිටත් වුණා පාටියට. මොකද අපේ යාළුවෝ දෙන වෝම් අප් සෙෂන් එකක් තමයි ගැහුවේ. ඒ නිසා ඒ දෙන්නම ඉක්මනටම අරන් යන්න ඕන වුණා. ඔයාලට ඇහෙනවා ඇති ලස්සන ඉන්ට්‍රෝ එකක් දුන්නා අපේ යාළුවෝ දෙන්න Harmony Forest. ඒ වගේම තමයි යාළුවගේ එක්ස්ට්‍රා එක නැත්නම් එන්ඩ් එක මාරම ලස්සනයි පර්ෆෙක්ට්. අහන්නකෝ. ඔයාලා දන්න ට්‍රැක් එකක් තියෙන්නේ. ඔයාලා ගොඩක් ආස කරන ගිය දවසට වයිරල් වෙච්ච ට්‍රැක් එකක් තමයි යාළුවා එන්ඩ් එකේ ගෙහුවේ. මොකද ඒක යාළුවගේ අයිඩියා එකක්. ඒක නිසා ඒ දෙන්න ඒකෙන් තමයි එන්ඩ් කරේ. මාරම හැපනින් ජර්නි එකක් තිබ්බේ දෙන්නගේ. අහන්නකෝ ඒ දෙන්නගේ ජර්නි එක. කිලෝමීටර් 2ක් විතර මේ පයි යන ගමන් මේ
මෙලෝ රහක් නෑ පැප් එකක් බලන්න තේරෙන්නේ නෑ දිනූෂට අපි දැන් මේ පයින් යන ගමන් ඉන්නේ තාම ළඟකවත් නෑ හොටෙල් එක මිනිස්සුන්ගේ මේව රස්තියාදු කරන්න හොඳ නෑ එකක් බලන්න දන්නේ නැති බූරුවෙක් එක්ක අපි ගමනක් යන්නේ ඔයාට දන්නේ නැත්තේ ඇයි මෙලෝ මේ මැප් එක බලන්න නැති බූරුවේ බූරු අලියේ අපේ යාළුවෝ දෙන ප්ලේ කරලා ඉවරනාට පස්සේ අපි ආයෙම හොටල් එකට ආවේ. ඇවිල්ලා අපි එළියට ගියා පොඩක් කන්න. ඒ ගිහිල්ලා එනකොට අපිට පොඩ්ඩක් පාර හොයාගන්න බැරුණා. පොඩ්ඩක් ඉතින් දන්නද ඩාම් වෙන ඩෝම් වෙන. ඒක තමයි මම බැනුම් අහන්නේ. ඊට පස්සේ මාත් බැන්නා. ඉතින් මොනව කරන්නද? කොහොම හරි අපි පාටි එකට ගියා. අපි ටිකක් හවස් වෙලා. මොකද අපි යාළුවෝ දෙන ප්ලේ කරලා අපි චේන්ජ් එකක් දාගෙන අපි හවස් වෙලා ගියේ. දැන් තියෙන්නේ පාටි එන්ජොයි කරන්න. අපි පාටි එන්ජොයි කරන වීඩියෝස් උත් ඇත්තටම මහ ගොඩක් නැහැ. ඔය තියෙන ටික තමයි ඉතින් තියෙන්නේ. අපි ඊළඟ vlog එකක කොහොම හරි සම්පූර්ණ අපි කරන කින දේවල් කැප්චර් කරගන්න try එකක් දෙනවා. මතක් කරන්න ඕනේ අපිට අහංගමදී සෙට් වෙච්ච යාළුවෝ ටික. කියලා වැඩක් නැහැ. සුපිරිම කොල්ලෝ ටිකක් අපිට සෙට් උනේ. මොන්ටිගේ නෑයෝ සහ යාළුවෝ ගොඩක් අපිට මාර විදිහට සැලකුවා. ඒ කට්ටිය අමතක කරන්න බෑ අපිට. ඉතින් යාළුවන්ට thank you so much. මාරම කොල්ලෝ ටික අපි full fun එකක් ගත්තා යාළුවත් එක්ක. ආයෙමත් අපි සෙට් වුණු. මොකද හොඳම කොල්ලෝ ටිකක් තමයි ඩවුන් සවුත් වල ඉන්නේ. පාටියට ගියාම මේක හොඳට තේරුණා. ඩවුන් සවුත් වල ඉන්නේ සුපිරිම සෙට් එකක් අපිට සෙට් වුණා. හරි එන අපි ආයිමත් හම්බෙමු. ජය වේවා හැමෝටම.